welcome back my YouTube channel. ඉතින් මම අද වීඩියෝ එකක් අරගෙන එන්නේ එකපාරටම වීඩියෝ එකක් අරන් ඉන්නේ මට සිතුණ මට ලැබුණ දෙයක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මොකද මම මේ වීඩියෝ එක අරගෙන එන්නේ එකපාරටම මට මේක තවත් දිවසකින් ඉන්න බැරි වුණා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන වුණා. ඒ නිසා තමයි මේක පාරටම මම හිටපුවා වීඩියෝ එකක් අරගෙන ආවේ. මම මේ වීඩියෝ එක කරන්නේ කිසිම සූදානමකින් නෙවෙයි. මොකද මට ඇත්තටම තවත් ඉන්න බෑ මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ නැතුව. හරි. ඔයාලට මතක ඇති මම වීඩියෝ එකක් ගෙනාවා පිට ටික දවසකට. මම හිතන්නේ දෙමාසයකට විතර කලින් මම වීඩියෝ එකක් අරගෙන ආවා ඔයාලට 888 ක්‍රමවේදය ගැන විශ්වාකාශන නීතියේ 888 ක්‍රමවේදය කරන්නේ කොහොමද මේ මොකද්ද කරන්නේ කියන එක ගැන මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. ඒක බලපු කට්ටිය දන්නවා ඇති. ඉතින් මම මේ දක්වා මම ඔයාලට කියපු විදිහට මම ඒක කරලා ඊට පස්සේ මම මුදල් සම්බන්ධ දෙයක් ආකර්ෂණය වෙන්න කියලා ප්‍රාර්ථනා කරපු නිසා මගේ වීඩියෝ එකේ thumbnail එක දැකපු කට්ටිය නම් දන්නවා ඇති. දැන්ටමත් මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද මේ වීඩියෝ එක ගේන්න හේතුව කියලා. ඉතින් මට මේ දේ සිද්ධ වුණාට පස්සේ එකපාරටම ඔළුවට ආවේ අර මම කලින් ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත වීඩියෝ එක හරි මට සක්සස් වුණා නේද කියන. ඉතින් මම ඔයාලට කිව්වා පාඩෙන් රිසල්ට් වලට කියනවා කියලා සහ ඔයාලා එක කරා නම් මටත් රිසල්ට් කියන්න කියලා. ඇත්තටම ඔයාලා එක කරා නම් ළමයි මට රිසල්ට් කියන්න. මම මගේ රිසල්ට් එක කියන්න. මම දැන් මාසයක් විතර මම හිතන්නේ මාසයකුත් නැද්ද මන්දා මේ 888 ක්‍රමවේදය ඔයාලත් එක්ක කතා කරලා ඉතින් මම එදා ඒ වීඩියෝ එක ඔයාලත් එක්ක ෂෙයා කරගත්ත දවසේ ඉඳලා දවස් 8ක් මේක ඒ විදිහට කරා. ඔයාලට මතක ඇති මං ඉල්ලුවේ මට මිලියනයක් ලබා දීපු විශ්වමාතයාට අනික වරක් ස්තුතියි කියලා. ඉතින් එදා මම ඒක ඒ විදිහට ඔයාලට කියපු විදිහට කරලා මගේ පර්ස් එකේ දාගෙන හිටියා. මගේ මුදල් පසුම්බියේ දාගෙන හිටියා. ඉතින් මට එකපාරටම අත අමුතුම දෙයක් ලැබුණා. මම හිතාගත්තේ දෙයක්. ඉතින් ළමයි අද මට ටිකට් එකක් ඇදුණා. මට ලොතරැයියක් ඇදුණා. මට හිතෙන්නේ මට එවෙතම ඩොට ආවේ මම මෙහෙම දෙයක් කරා නේද කියලා මට එතකොටත් කියනවා අනේ විශ්වමාතාවලා අනෙක් වරක් ස්තුතියි කියලා. ඉතින් මට එකපාරටම ඔළුවට ආවේ මට ටිකට් එකක් ඇදුණාට පස්සේ මේක මෙහෙමයි මම මෙහෙම දෙයක් ආකර්ෂණය නීති මෙහෙම ක්‍රමයක් පාවිච්චි කරලා මම මේ ටියුබ් එකද මේ සපලුනේ කියන එක මගේ ඔළුවට ආවා. හරි. ඇත්තමයි ළමයි මට මාර හැපි. මම ඇත්තටම විශ්වාසයෙන් කරා. මම පුදුම විශ්වාසයෙන් මේක කරේ. මම ඔයාලටත් කිව්වා මේක අනිවාර්යෙන් විශ්වාසයෙන් කරන්න. ඔයාලා දන්නවා අපි නිකුත් කරන දේවල් තමයි ආපස්සට පෙරලා අපිට ලැබෙන්නේ කියලා. ඒක වෛරයක්ද, ක්‍රෝධයක්ද, ආදරයක්ද, සෙනෙහසක්ද මොන දෙයක් වුණත් අපි කෙනෙක්ට තරහක් නම් කරන්නේ අපි කෙනෙක්ට ඊර්ෂ්‍යා කරනවා නම් අනිත් පැත්තට අපිට පෙරලා ලැබෙන්නේ ඊර්ෂ්‍යාවම තමයි. අපි කෙනෙක්ගේ යහපත ප්‍රාර්ථනා කරනවා නම් අනේ ඔයාට යහපත් වේවා, ඔයාට ජය වේවා කියලා අපි ඒක හිතීම ප්‍රාර්ථනා කරනවා නම් ඒදී අපිට තේරෙම ආපසු ලැබෙනවා කියන එක මම ඇත්තටම තරයේ විශ්වාස කරන කෙනෙක්. ඉතින් ඒ නිසා කොහොමත් මම විශ්වාකාශ නීතිය විශ්වාස කරනවා. ඒ නිසා මම අර 888 ක්‍රමවේදය හරියටම කරා ළමයි මම ඒක මාර විශ්වාසයෙන් කරේ. මම ඇත්තටම හිතාගෙන හිටියේ ඇත්තටම හිතුවේ මට ලැබුණාම කියන එක. චිත්‍රෝප මම කියන්නේ චිත්‍රෝප මැව්වා. ඒක වියදම් කරන්නේ කොහොමද මොනවද කරන්නේ කොහොමද මේකට කරන්නේ ඒව හැමදේම එහෙම අර මම ඔයාලට කියපු විදිහට මම කරලා ඒක මගේ පර්ස් එකේ දාලා මං ආයෙ ගැන හිතන්නේ නැතුව හිටියා. ඉතින් අද මේ සිදුවීමත් එක්ක තමයි මට එකපාරටම මෙහෙම එකක් මං කරා. මෙහෙම එකක් මගේ පර්ස් එකේ තියෙනවා නේද කියන එක මතක් වුණා. ඉතින් මට නම් රිසල්ට් ලැබුණා. ඔයාලත් මේකෙන් උප්පම ප්‍රයෝජන ගන්න ළමයි.
අතාරින්න එපා විශ්වාසයෙන්ම කරන්න. ඔයාටත් මං වගේම මේ වගේ දෙයක් ලැබෙයි. අනිත් කාරණාව තමයි ළමයි මේ දවස් ටිකේ මට ඒන්ජල්ස් නම්බර් පෙන්නුවා. ඔයාලා දන්නවා ඒන්ජල්ස් නම්බර් සාමාන්‍යයෙන් 1 1 1 2 2 2 3 3 3 4 4 4 5 5 5 6 6 6 7 7 7 8 8 8 9 9 9 ඔහොම තියෙනවනේ. ඉතින් මේ හැම නම්බරයක්ම ඒන්ජල් නම්බර්ස් වෙන්නේ. ඔයාලා දන්නවා ඒන්ජල්ස්ලා අපිත් එක්ක කතා කරන්නේ මැතමැටික්ස් හරහා. ඒ කියන්නේ ඒන්ජල්ස්ලාගේ භාෂාව එයාලා අපිත් එක්ක සංනිවේදනය කරගන්නේ. එයාලා අපිට සිග්නල් දෙන්නේ ගණිත අංක හරහා. ඉතින් ඔයා මේක නොසලකා ඉන්නවද නැද්ද කියන එක තේරෙන්න ගන්න ඔයා. මොකද විශ්වාසයෙන් කරන්න මේක ඇත්තටම කාටවත් මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. මෙහෙම දෙයක් නැහැ කියලා. ඔයා කියනවා නම් අනේ මේක බොරුවක්, මේක පට්ටපල් බොරුවක්, මෙහෙම දෙයක් වෙන්නේ කොහොමද? එහෙම කට්ටිය කොහෙද ඉන්නේ? එහෙනම් එයාලට අපිට පුළුවන් අපි ඉස්සරහට පේන්න එන්නේ. ඇයි එයාලා එන්නේ නැත්තේ? ඔය තරම් කියනවා නම් එයාලට පුළුවන් අපි ඉස්සරහට අවිලා අපිට මොන හරි දෙයක් දෙන්න. අපිට මුදල් නම් ඕනේ. එයාලට පුළුවන් අපිට මුදල් දෙන්න. එහෙම දේවල් ඇත්තට මිනිස්සු කෙරෙක්ට හිතන්න පුළුවන්. ඒ වුණාට අර අපි ඒ ගැන නොදන්න නිසා අපි ඒ වගේ කෙනෙක් එක්ක තර්ක කරන්න යන්න හොඳ නැහැ. මොකද මේ ලෝකේ අපි නොදන්න දේවල් කොච්චර තියෙනවද? දැන් එහෙම වුණත් භාවනා කරන එකත් වැරද්දක් කියන එක තමයි ඒ කියන්නේ. මොකද ඔයාලා දන්නවා භාවනාව මගින් මේ කරන්නේත් ඔය වගේ දෙයක්. අපේ හිත සංසුන් වෙනවා. අපි දැන් කෙනෙක්ට මෛත්‍රී කරනවා නම් එතකොට එහෙම දැන් සමහර දේවල් තියෙනවා. සමහර සංඛ්‍යාත මේ අපිට වෙනකොට උනත් ඒක සුභයි කියලා එහෙම කට්ටිය පිළිගත්ත දේවල් තියෙනවා. ඉතින් අපිට කොයි වෙලාවකවත් මේක ප්‍රතික්ෂේප කරන්න බෑ. මෙහෙම දෙයක් නැහැ. මෙහෙම දෙයක් ඇත්තට මේ කරන්නේ බොරුවක් කියලා. එහෙනම් ඔයත් මේක කරලා බලලාම කියන්න ඕනේ. මෙහෙමයි මේක බොරුවක්. මෙහෙමයි කියලා. හරි. ඒ කතාව ඉවරයි එතනින්. මම කතා කරගෙන හිටියේ ඒන්ජල්ස් නම්බර්ස් ගැන. මේ දවස් ටිකේ මම ඒන්ජල්ස් නම්බර්ස් දකිනවා නිතරම 4 4 4 8 8 8 1 1 1 ඔය වගේ එක එක විදිහේ ඒන්ජල්ස් නම්බර්ස් මම දකිනවා. මට ඒත් හිතුණා මට මොකක් හරි සිග්නල් එකක් තමයි මේ දෙන්නේ. මොකද මම හරි ටච් එකේ ඉන්න ළමයි. මොකද මම මේ දේ උපරිමයෙන් විශ්වාස කරනවා. ඉතින් ඔන්න ඒකේ ප්‍රතිඵල මට අද ලැබුණා. වැඩි කාලයක් කියන්නේ කෙටි කාලයක් ඇතුළත මට ඒක ලැබුණා. මම හිතන්නේ ඒක මම තතිම විශ්වාස කරපු නිසා වෙන්නේ නැති මට ඒ දේ ආකර්ෂණය වුණේ. I'm so happy. මට හිතා ගන්න බෑ මට එහෙම දෙයක් ඕනේ ලැබුණාද කියලා. මේ ඉතින් මම එකයි මේ ඉක්මනටම වීඩියෝ එකක් අරගෙන ආවේ. මගේ ජීවිතේ ගොඩක් දේවල් මට ඒන්ජල්ස්ලා දීලා දෙනවා. ඔයාලා දන්නවා. අපිට ඒන්ජල්ස්ලා අපිත් එක්ක සංනිවේදනය කරනවා. ඉතින් එයාලා මේ අංකාරා තමයි අපිත් එක්ක අපිට එක දේවල් පෙන්වුම් කරන්නේ. හැමෝටම ඒන්ජල් කෙනෙක් ඉන්නවා. ගයිඩ් ඒන්ජල් කෙනෙක් ඉන්නවා කියලා අපි කියන්නේ. අන් ඒ වගේ. ඉතින් මෙයා අපිට අවශ්‍ය දේවල් ඒ විදිහට දෙනවා. අපි එයාලගෙන් ඒ දේවල් ඉල්ලපුවම ඒ දේවල් අපිට ඒ විදිහට දෙනවා. ඊළඟ ක්‍රමයක් තියෙනවා. ඔයාලා දන්නවා මම කලින් කතා කරා. ඉතින් මේ දේවල් හරියටම කරපුවම එයාලා අපිට උදව් කරනවා. එයාලා අපිට නිතරම උදව් කරනවා. ඒ වුණාට ඉතින් අපි අර සමහර වෙලාවලට අපි මේ දේවල් ගණන් නොගෙන ඉන්නවා. දැන් අපි 4 කියලා දැකපුවම අපි ඒක නිකන් ඉලක්කන්ටයක් විතරයිනේ. 8 8 8 කියලා දැක්කම ඒක 8 8 කියලා දැක්කම ඒක නිකන් ඉලක්කන්ටයක් විතරයිනේ කියලා අපි හිතන අවස්ථා එමට තියෙනවා. ඉතින් මේක දන්න කෙනෙක් නම් මේක විශ්වාස කරන කෙනෙක් නම් ඔයා දන්නවා ඔයාට සුබ දෙයක් අත ළඟ තියෙනවා කියලා. හරි. ඒ කතාව එහෙම පැත්තකින් තියෙන. ඉතින් ඔයත් මේක ෆලෝ කරලා බලන්න ළමයි. අත මට රිසල්ට් ලැබුණා. ඔයාගේ රිසල්ට් එකත් මගෙත් එක්ක බෙදාගෙන යන්න. මම දැන් හිතාගෙන ඉන්නවා අපව 4 4 4 ක්‍රමවේදය ෆලෝ කරලා දෙයක් කරගන්න. මට විශ්වාසයි මේ ක්‍රමවේදයන්. මොකද ඒන්ජල්ස්ලා අපිට මේ පෙන්වුම් කරනවා මෙහෙම දෙයක් මෙහෙමයි වටත් ළඟ තියනවා කියන. මට මේ දවස් ටිකේ මම හිතන්නේ මම අද උදේත් 4 4 4 දැක්කා. මොකද මම මේ වීඩියෝ එක කරන්නේ රෑ. ඉතින් අද
අද කොහොම හරි හවස ඔන්න මේ හවසත් ඔන්න මම 4 දැක්කා. ඊට පස්සේ අද නයිට් එකේ හරි මම දැන් ඔන්න දිනලා මේ දේවල් ආකර්ෂණය කරගන්න මුදල් වේවා, ආදරේ වේවා, නිවසක්, ඉඩමක්, වාහනයක් අපිට කොච්චර ඩ්‍රීම්ස් තියෙනවද? ඒ හැම දෙයක්ම වට ආකර්ෂණය කරගන්න පුළුවන්. ඔයාලා මේක පාවිච්චි කරලා ලස්සන වෙන පුළුවන් ඇත්තටම. සමහර කට්ටිය මේක ලස්සන වෙන්න පාවිච්චි කරනවා. සමහර කට්ටිය මේක පෝසත් වෙන්න පාවිච්චි කරනවා. සමහර කට්ටිය වෙහිකලයක් ගන්න පාවිච්චි කරනවා. සමහර කට්ටිය ඉඩමක් ගන්න පාවිච්චි කරනවා. සමහර කට්ටිය තමන්ගේ එක්සෑම් පාස් වෙන්න මේ දේවල් පාවිච්චි කරනවා. එක එක දේවල් වලට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාගේ සමහරට ඔය ආදරය කරන කෙනාට ආදරේ නැත්නම් ඔයාට ආකර්ෂණය කරගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට අවශ්‍ය වෙන්නේ නම් විශ්වාසය විතරයි. ඉතින් විශ්වමාතාවට අනේක වරක් ස්තුතියි. මට මේ දිනම ලබා දුන්නට. ඔයත් මේ දේ කරලා මට මගේ රිසල්ට් බෙදා ගන්න වගේ සතුට බෙදා ගන්න. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ වේවා. ජය වේවා.